දුවල පුතල හැමෝටම ආයිබෝවන්. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ ICT chat YouTube නාලිකාවත් එක්ක. ඉතින් අද අපි ඉස්සරහම පටන් ගන්න යන්නේ 6 ශ්‍රේණියේ පළවෙනි පාඩම පරිගණකයේ වැදගත්කම කියන පාඩම. මේ පාඩමේ පළවෙනි කොටස පරිගණකය හඳුනා ගනිමු කියන කොටස ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් අපි ඉස්සරහම බලමු මොකක්ද මේ පරිගණකය කියලා කියන්නේ කියලා. දුවල පුතාලා දන්න විදිහට, ඔයාලා දකින විදිහට පරිගණකය වර්තමානයේ හැමතැනම භාවිත වන උපකරණයක්. ඔයාලා කඩේකට ගියත්, බැංකුවකට ගියත්, රෝහලකට ගියත්, ඉස්කෝලේකට ගියත් දැන් නම් වර්තමානයේ නිවෙස්වලත් බහුලවම භාවිත වන උපකරණයක් තමයි මේ පරිගණකය කියලා කියන්නේ. ඉතින් ඔයාලා දකින විදිහට පරිගණකය කියලා කියන්නේ මිනිසාගේ වැඩ කටයුතු ගොඩාක් පහසු කර ගැනීමට භාවිත වන උපකරණයක්. ඉතින් දැන් දුවල පුතාලට තේරෙනවා ඇති පරිගණකය කියලා කියන්නේ මිනිසාගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මිනිසා විසින් නිර්මාණය කළ වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක් කියලා. ඉතින් දැන් අපි බලමු මිනිසාගේ පරිගණකය අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. පළවෙනි වෙනස්කම තමයි මිනිසා මන්දගාමීව ක්‍රියා කරයි, හැබැයි පරිගණකය වේගවත්ව ක්‍රියා කරයි. ඔයාලා දන්න විදිහට මිනිසා කියලා කියන්නේ පරිගණකයට සාපේක්ෂව ඉතාම හිමින් වැඩ කරන කොට්ටාසයක්. හැබැයි පරිගණකය එහෙම නැහැ. පරිගණකයට ඕනම වැඩක් ඉතාම වේගවත්ම නිම කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ වෙනස්කම තමයි මිනිසාට බොහෝ වේලාවක් එකවර වැඩ කිරීමට නොහැකි. හැබැයි පරිගණකයට බොහෝ වේලාවක් එකවර වැඩ කිරීමට හැකි. ඔයාලට තේරෙනවා ඇති මිනිසාට ගොඩාක් වෙලා එකවර වැඩ කරන්න ගත්තාම මාසි දැනෙනවා. හැබැයි පරිගණකයට එහෙම නැහැ. පරිගණකයට ඕන වැඩක් ඕන වෙලාවක් ඉක්මනින්ම කරගෙන යන්න පුළුවන්. පරිගණකයට මහන්සි කියන දේ දැනෙන්නේ නැහැ. තුන්වෙනි වෙනස්කම තමයි මිනිසාට කාර්යයන් වඩාත් නිවැරදිව සිදු කර ගැනීමට නොහැකි. හැබැයි පරිගණකයට කාර්යයන් වඩාත් නිවැරදිව සිදු කර ගැනීමට හැකි. ඔයාලට තේරෙනවා ඇති මිනිසාගේ කාර්යයන් වල අවසාන ප්‍රතිඵලය ගොඩක් වෙලාවට වැරදි වෙන්න පුළුවන්. ඒ වගේම අඩපාඩු වෙන්න තියෙන අවස්ථා ගොඩාක් වැඩි. හැබැයි පරිගණකයේ එහෙම නැහැ. පරිගණකයේ අවසාන ප්‍රතිඵලය ගොඩක් වෙලාවට නිවැරදි ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. හරි. දැන් අපි යන්නේ පරිගණකයේ මූලික කාර්යය මොකක්ද කියලා බලන්න. දුවල පුතාලා දන්න විදිහට පරිගණකය කියලා කියන්නේ ගොඩාක් වැඩ කරගන්න පුළුවන් උපකරණයක්. ඉතින් මේ පරිගණකයෙන් කරන හැම වැඩකටම හැම කාර්යයකටම පාදක වන මූලික කාර්යයක් තියෙනවා. අපි බලමු ඒ මොකක්ද කියලා. පරිගණකයේ මූලික කාර්යය වන්නේ දත්ත ඇතුළත් කිරීම, දත්ත සැකසීම හා සැකසූ දත්ත හෙවත් තොරතුරු පිටතට ගැනීම වේ. ඉතින් මේකෙන් කියවෙන විදිහට පරිගණකයේ මූලික කාර්යයට පියවර 3ක් තියෙනවා. පළවෙනි පියවර තමයි දත්ත ඇතුළත් කිරීම. දෙවෙනි පියවර තමයි දත්ත සැකසීම. තුන්වෙනි පියවර තමයි සැකසූ දත්ත හෙවත් තොරතුරු පිටතට ගැනීම. දුවල පුතාලා හොඳට මතක තියාගන්න ඕනි විශේෂ දෙයක් තමයි පරිගණකයේ මූලික කාර්ය වන මේ පියවර 3ට විශේෂිත වූ නම් 3ක් තියෙනවා. පළවෙනි පියවර වන දත්ත ඇතුළත් කිරීමට අපි කියනවා ආදානය කියලා. දෙවෙනි පියවර වන දත්ත සැකසීමට අපි කියනවා සැකසීම කියලා. ඒ වගේම තුන්වෙනි පියවර වන සැකසූ දත්ත හෙවත් තොරතුරු පිටතට ගැනීමට අපි කියනවා ප්‍රතිදානය කියලා. හරි. අපි දැන් කතා කරපු පරිගණකයේ මේ මූලික කාර්ය සරල රූප සටහනකින් දැක්වුවොත් මෙන්න මේ විදිහට තමයි එන්නේ. ආදානය, සැකසීම, ප්‍රතිදානය. අපි මේ පාඩමින් ඉගෙන ගන්න ඕනි තවත් වැදගත් දෙයක් තමයි අපි පරිගණකයට ආදානය කරන්නේ මොනවද, පරිගණකයෙන් ප්‍රතිදානය කරන්නේ මොනවද කියලා. එතකොට දුවල පුතාලා හොඳට මතක තියාගන්න ඕනි පරිගණකයට හැමතිස්සෙම ආදානය කරන්නේ දත්ත හා උපදෙස් කියලා. ඒ වගේම පරිගණකයෙන් ප්‍රතිදානය කරන්නේ තොරතුරු කියලා. ඔන්න දුවල පුතාලා ඊළඟට අපි කතා කරන්න යන්නේ පරිගණකයේ ලක්ෂණ ගැන.
මේ කොටසේදී අපි පරිගණකයේ ලක්ෂණ 7ක් ගැන ඉගෙන ගන්නවා. ඔන්න පළවෙනි ලක්ෂණය තමයි වේගය හා කාර්යක්ෂමතාවයෙන් වැඩිවීම. දුවල පුතාලා එදිනෙදා ජීවිතයේදී දකින ආකාරයට පරිගණකයෙන් කරන වැඩ ඉතාම ඉක්මනින් කරලා ඉවර කරන්න පුළුවන්. ඒක හින්දා තමයි පරිගණකය වර්තමානයේ ගොඩක් ආයතනවල කර්මාන්ත ශාලාවල වැඩ පහසු කිරීමට භාවිතා කරන්නේ. දෙවැනි ලක්ෂණය තමයි නිවැරදි බවින් වැඩිවීම. අපි පරිගණකයෙන් කරන කාර්යන්වල වැරදි ගොඩාක් අඩුයි කියලා තමයි මේකෙන් කියන්නේ. පරිගණකය හරහා අපේ කාර්යයන් කෙටි කාලයක් තුළදී ඉතාම නිවැරදිභාවයෙන් යුක්තව අපිට ලබා ගන්න පුළුවන්. තුන්වෙනි ලක්ෂණය තමයි විශ්වාසය තැබිය හැකි වීම. අපි පරිගණකයෙන් ඉටු කරන කාර්යයන් නිවැරදි බවින් වැඩි හින්දම අපිට පරිගණකය ගැන විශ්වාසය තියලා අපේ වැඩ කටයුතු බයක් සැකක් නැතුවම කරගන්න පුළුවන් කියලා තමයි මේ ලක්ෂණයෙන් කියන්නේ. හතරවෙනි ලක්ෂණය තමයි ලබා දෙන ප්‍රතිදාන සෑම විටම සමාන වීම. මේකට අපි නියත බව කියලත් කියනවා. මේකෙන් කියන්නේ අපි මොනවහරි කාර්යයක් එකවරකට වඩා පරිගණකය හරහා ඉටු කරනකොට ඒ හැම වතාවකදීම ලබා දෙන ප්‍රතිඵලය සමාන වීම කියන එක. පස්වෙනි ලක්ෂණය තමයි දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කරගත හැකිවීම. මේකට අපි ආචායන ධාරිතාවය වැඩිවීම කියලත් කියනවා. ඒ කියන්නේ අපිට පරිගණකයේ ලිපිගොනු, පින්තූර, සින්දු, චිත්‍රපට වගේ ගොඩක් දේවල් ඉතා අඩු ඉඩ ප්‍රමාණයක ගබඩා කරලා තියාගන්න පුළුවන් වගේම අපිට ඒවා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. හයවෙනි ලක්ෂණය තමයි මිලදී ගැනීමට වැඩිපුර මුදලක් වැයවීම. ඒකට අපි පිරිවැය වැඩිවීම කියලත් කියනවා. ඔයාලා දන්න විදිහට පරිගණකය කියලා කියන්නේ අපිට අඩු මුදලකට ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට පරිගණකයක් මිලදී ගන්න වගේම නඩත්තු කරන්න විශාල මුදලක් වැය වෙනවා. හත්වෙනි ලක්ෂණය තමයි මිනිසා ලබා දෙන උපදෙස් අනුව පමණක් කටයුතු කිරීම. පරිගණකය කියලා කියන්නේ මිනිසාට වගේ හිතලා වැඩ කරන්න පුළුවන් උපකරණයක් නෙවෙයි. මේක හින්දා පරිගණකයට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය උපදෙස් ලබා දීම මිනිසා විසින් සිදු කළ යුතු දෙයක්. පරිගණකය වැඩ කරන්නේ මිනිසා විසින් ලබා දීලා තියෙන උපදෙස් අනුව සැකසූ ක්‍රියාවලියකට අනුව කියලා තමයි මේ ලක්ෂණයෙන් කියන්නේ. හරි. ඔන්න දැන් අපි පරිගණකයේ ලක්ෂණ 7ක් ගැන ඉගෙන ගත්තා. ඒව තමයි වේගය හා කාර්යක්ෂමතාවයෙන් වැඩිවීම, නිවැරදි බවින් වැඩිවීම, විශ්වාසය තැබිය හැකිවීම, ලබා දෙන ප්‍රතිදාන සෑම විටම සමාන වීම, දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කරගත හැකිවීම, මිලදී ගැනීමට වැඩිපුර මුදලක් වැයවීම, මිනිසා ලබා දෙන උපදෙස් අනුව පමණක් කටයුතු කිරීම. ඊළඟට අපි කතා කරන්න යන්නේ නිහිත පරිගණක සහිත උපාංග ගැන. මොනවද මේ නිහිත පරිගණක සහිත උපාංග කියලා කියන්නේ? පුතාලා දන්න විදිහට වර්තමානයේ තාක්ෂණික උපාංග බොහෝමයක් මිනිස්සු භාවිතා කරනවා. මෝටර් රථ, ජංගම දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර, විවිධ වෛද්‍ය උපකරණ, ඩිජිටල් කැමරා වගේ ගොඩාක් උපාංග වර්තමානයේ හැම මිනිසෙක්ම වගේ භාවිතා කරනවා. එතකොට මෙන්න මේ වගේ උපකරණ ක්‍රියාත්මක වෙන්නේ මිනිසා විසින් නිර්මාණය කරලා තියෙන පරිගණක වැඩසටහන් ආශ්‍රයෙන්. මේ පරිගණක වැඩසටහන් වලට තමයි අපි කියන්නේ නිහිත පරිගණක පද්ධති කියලා. මෙන්න මේ වගේ නිහිත පරිගණක පද්ධති තියෙන, එහෙමත් නැත්නම් පරිගණක වැඩසටහන ආශ්‍රයෙන් ක්‍රියාත්මක වන උපාංග වලට තමයි අපි කියන්නේ නිහිත පරිගණක සහිත උපාංග කියලා. ඉතින් අද අපි කතා කරේ 6 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ පළවෙනි කොටස වන පරිගණකය හඳුනා ගනිමු කියන කොටස ගැන. ඉතින් මේ පාඩමේ ඊළඟ කොටසත් එක්ක අපි ආයෙත් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.